2i5 r2 ඍණ r1 විතතියක් සඳහා ඒ කියන්නේ 2y r2 ඍණ r1 විතතිය සඳහා බලය ඒක සමාන වෙනවා 50t වැඩි කිරීම 2i5 වරක් r2 ඍණ r1ට. මේක තමයි මෙතන බලය විදියට එන්නේ. 2i5 r2 ඍණ r1 වරක් විතතිය සඳහා බලය සමානයි 50t වැඩි කිරීම 2i5 r2 ඍණ r1. නමුත් අපි දන්නවා දැන් f සමාන 2r2t කියලා. මේක තමයි දැන් අපේ තන්තුවේ ආතතිය විදියට එන්නේ. එතකොට ලියත හැකි ඔයාලට f සමානයි 2r2t නිසා f කියලා කියන්නේ 50t වැඩි කිරීම 2i5 වරක් r2 ඍණ r1 සමාන වෙනවා 2r2t වලට. නමුත් ප්‍රශ්නේ අහන්නේ ආරම්භක ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම විස්කම්භය වෙනස් වීම. විස්කම්භය වෙනස් වීම කියන්නේ 2 වරක් 2r2 ඍණ 2r1 විස්කම්භය වෙනස් වීම. බෙදීම ඇතුණු පටලයේ සහිත පුඩුවේ විස්කම්භය. ඇතුණු පටලයේ සහිත පුඩුවේ විස්කම්භය කියන්නේ 2r2 වැඩි කිරීම 100. මෙන්න මේක තමයි දැන් ඔයාලා මෙතනින් ගන්න ඕනේ. 2r2 ඍණ r1 බෙදීම 2r2. දැන් මෙතන බලන්න පළවෙනි එකේ 50t වරක් 2i5 r2 ඍණ r1 වැඩි සමාන 2r2 බෙදීම t කියන. එහෙනම් අපිට ගත හැකි දැන් මෙතනින් 2r2 ඍණ 2r1 බෙදීම 2r2 කියන එක. එතකොට දැන් අපි ඒක එහෙම සුළු කරගමු. දැන් මෙතනින් 2 වරක් r2 ඍණ r1 බෙදීම 2r2 සමානයි. මේකෙන් ගන්නේ මේ ප්‍රකාශනයේ අපි තුමුගේ ඒක කියලා. ඒ වලින් තමයි මේක ගත්තේ. ඒ වලින් 2 වරක් r2 ඍණ මේක එන්නේ එතකොට t බෙදීම මෙතන තියෙන්න ඕන 2i r2 ඍණ r1 මෙතන 2i r2 තියෙන්න ඕන. එතකොට t බෙදීම 50i 5t කියලා එනවා. බලන්න හරියද කියලා. 2i r2 ඍණ r1 බෙදීම 2i r2 සමානයි. මෙතන t එකක් තියෙනවා. ඒ t මේ පැත්තේ තියෙනවා 50i 5t. එතකොට මේ t අපරට කැපිලා යනවා. එතකොට මේක වැඩි කිරීම 100ක් අපිට ඕන. එහෙනම් දැන් ඔයාලට එනවා. දැන් 2i r2 ඍණ r1 බෙදීම 2i r2කට දාගත්ත හැකි. එක බෙදීම 50i 5 කියලා වැඩි කිරීම තව 100ක් තියෙනවා මෙතන. ඒ නිසා ඔයාලට උත්තරේ එනවා 2 බෙදීම 5 කියලා. මේක රචනාවාගේ ආකාරයේ ප්‍රශ්නයක්. ඉතින් ඊට ප්‍රශ්නයක් විදිහට දීලා තියෙන්නේ.